ගොඩේ ගෑනියෙක් වගේ අඳින්නේ පළඳින්නේ. හැමෝම බැන්න උමාලිගේ සාරිය ගැන. හිතාගන්න බැරි සංවේදී කතාවක් උමාලි අවසානයේ හෙළි කරයි. 22 වැනි රයිගම් සම්මාන රාත්‍රිය පසුගියදා කොළඹ ශැංග්‍රීලා හෝටල් පරිශ්‍රයේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. රයිගම් වේදිකාවේ ලතා වල්පොල මහත්මිය වෙනුවෙන් පැවැත් වූ උපහාර අංගයකට ජනප්‍රිය නිළි උමාලි තිලකරත්න ප්‍රාසංගික දායකත්වය ලබා දුන්නා. ඊට සුදුසු පරිදි සාරියකින් හැඩවී උමාලි එහි පැමිණ සිටියා. හැම වරකම උමාලිගේ සාම්ප්‍රදායික ඇඳුම් විලාසය බොහෝ දෙනාගේ නොසතුටට පත්වන නමුත් ඇතැම් පිරිස් ඇයගේ චාම් විලාසිතාවන් අගය කර තිබෙනවා. සමාජ මාධ්‍ය තුළ වැඩිපුර කතාබහට ලක්වුණු රයිගම් සම්මාන උළෙලට උමාලි සැරසී උන් සාරිය ගැන ඇය විසින් සංවේදී කතාවක් හෙළි කර තිබුණා. මේ සාරිය පිටිපස්සේ තියෙන්නේ දිරිමත් දියණියකගේ කතාවක්. මෙය සූදානම් කරන දවස්වල ඇගේ අම්මා රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නේ. ඇගේ පියා ඉන් නිකුත් දිනකදී සදහටම ඔවුන්ව අතහැර යනවා. ඔහු පාකින්සන් රෝගී තත්ත්වයෙන් පෙළෙමින් උන්නේ. එදත් ඇය අම්මා එක්ක රෝහලේ. අම්මාට කිසිදු වෙනසක් නොදක්වා ඇයට සහයට ඉන්නවා. පවුලේ අනිත් අය එක්ක එකතු වෙලා අම්මව ටිකට් කප්පන් ගෙදර ගෙනත් සතියේ බණ හා දාන පින්කම් කරලා හොඳටම මහන්සි වෙලා ගෙට ගොඩ වුණු වෙලාවේ තමයි මම ඇයට ආපහු කතා කළේ සාරිය ඇන්ද බව කියන්න. අපහසුතා මැද්දේ ඇය දුන් සහයෝගයට ස්තුති කරන්න. ඇය ඉතාම ශක්තිමත්ව එවෙලේ මාත් එක්ක සුහදව කතා කරනවා. මෙවර රයිගම් ටෙලිස් උළෙලේ මේ සාරිය නර්තන අංගය වෙන් තෝරාගත් එක ගැන ඇය සතුටුයි. ඒ දිරිමත් හිත මොහොතකට හෝ සතුටු කරන්න ලැබීම මට ලැබුණු වාසනාවක්. ආදරය පිරෙන්නේ ආදරයෙන්ම විතරයි යනුවෙන් උමාලි සංවේදීව පවසනවා.